ඔන්න යාළුවනේ අද උදේ පාන්දර මා එක්ක තරහ වෙලා මූණ හොදන්න එයා එක්ක ආවේ නැහැ කියලා ඔන්න බලන්න දැන් අවුස්සන්න යනවා තව පොඩ්ඩක්. සුද්දි මොකෝ කරන්නේ? මොකද්ද? ෆෝන් එකේ මම ඉල්ලලා ඉන්නේ මාළු. කොයිද අනේ මම ෆෝන් එකේ එල්ලිලා හිටියේ. ෆෝන් එකේ ඉල්ලලා. දැන් කතා කරන්නේ නැහැ. දැන් කතා කරන්නේ නැහැ. ඇයි? හරි හරි අනිත් දවසේ මොහොන හොදන්න යද්දි මං එනවා. හොඳ මණිකනේ. මූණ හොදන්න ගිය දන්නේ මූණ හොදන්න යනවා. එයා ෆෝන් එකේ ගිහිල්ලා. ඉතින් මම ෆෝන් එකේ YouTube එක බලලා මම කඩේට ගියා අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න කියලා ඊයේ කෑව කියලා අයිස්ක්‍රීම් එකක් කරන් දුන්නා මට. අයිසින් කන්න හොඳ නෑ වර සෙමුනේ. හරි දැන් තරහද? තරහයි. එහෙම කරන්න එපා ඉතින්. මම කතා කරනවා. අයියා පවුනේ. එන්න චුට්ටක් කුනිත්තන්න ඕනේ. කුනිත්තන්න බැරි දෙනවා. බෑ බෑ. අනේ කුනිත්තන චුට්ටක්. නැත්තම් බාටාවෙන් ගහනවා. බාටාවෙන් ගහන්න බෑ. ඔයා කොයි ආපු ගමන් ඒ ෆෝන් එක ගිල්ලා. ඈ මොකද? මකන් විලන් ඉන්නවා මම උඩ බලන්න. උනේ යාන් තරහ වෙලා උදේ පාන්දර මූණ හොදන්න ආවේ නැහැ කියලා. තරහද? දවසම වෙනස්කම් කරනවා. මම වෙනස්කම් කරාද වාට? මං එහෙම කරනවද වාට? දැන් හරිද? බොරු ආදරේ. බොරු ආදරේ නෙමෙයි ආදරේනේ. ඔහොම තමයි පිළිම කියන්නේ ආදරේ කිය. මූණ හොදන්න ආවද නෑ මම රෙදිරි ගෝදලා වැඩ දානකම් මෙයා ෆෝන් එකේ ගිහලා. එතකොට කඩේට ගියා ඊ අයිස්ක්‍රීම් කෑ කියලා අද අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නේ. අයිස්ක්‍රීම් කන්න හොඳ නෑ. සේම කියලා. හදිසියෙ මැරුණා. මැරෙන්නේ නෑනේ. මැරුණා කාලත් නෑ මොකුත් නෑ. මැරුණොත් එහෙම. මැරුණොත් ඉතින් මං මේ එහෙම මොකුත් කරන්නේ වලලනවා. නැත්නම් ඉතින් කරවල කරලා කන්නද? කරවල කරලා කන්නත් බෑනේ ඕක. නේද යාළුවා? කරවල කරලා කන්න පුළුවන්ද ඔයාව? පා